අද අපේ ඉන්ටර්න්ෂිප් එකේ අන්තිම දවස අද මේ ජනවාරි 9 වෙනිදා 2025. මම නම් ගොඩාක් සතුටු වෙනවා මේ ඉන්ටර්න්ෂිප් එක මට ලැබිච්ච එක ගැන. ඔයා මොකද හිතන්නේ අංජි? මටත් සතුටුයි මේ ඉන්ටර්න්ෂිප් එනර්ජි එක ගැන. හරි. ඔයා මොකද හිතන්නේ? සතුටුයි. ඔයා මොකද හිතන්නේ? සතුටුයි යනවා හින්න දෙකම. එතකොට ඔයා මොකද හිතන්නේ? ඉමාෂි. ඔයා එන්නත් කතා කරන්න ඉක්මනට කියන්න. ඔයා මොකද හිතන්නේ? හොඳයි. ඒක බය වෙන්න එපා මේකට. ඔයා මොකද හිතන්නේ නෝහ? ඔයා හිතන්නේ? Hi everyone, welcome back my YouTube channel. ඉතින් මේ වීඩියෝ එකේ මම ගේන්නේ මගේ internship journey එක ගැන. thumbnail එකේ තියෙන විදිහට මම මගේ internship එක කරේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නැත්නම් Supreme Court එකේ. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටලා තියෙන්නේ අලුත් කඩේ නැත්නම් කොළඹ 12 half dock වල. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා කියන්නේ ලංකාවේ අවසාන අභියාචනාධිකරණ බල නැත්නම් ෆයිනල් ඇපලේට් ජුරිස්ඩික්ෂන් එක තියෙන ලංකාවේ උත්තරීතරම අධිකරණය. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගෙට ගැන නඩු විදියට අපිට ව්‍යවස්ථා අර්ථ නිරූපණ, ඒ වගේම මූලික අයිතිවාසිකම් නඩු, ඒ වගේම ජනාධිපතිවරණ මැතිවරණ ඡන්ද පෙත්සම්, ඒ වගේම විශේෂයෙන්ම නීතිඥවරුන්ගේ ඇතුළත් වීමේ සහ ඔවුන්ගේ විනය පාලන කාර්යපටිපාටීන් ඒ ප්‍රොසීජර් එක පාලනය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. ඒ වගේම මේ වෙලාවේදී මම තව දෙයක් මතක් කරනවා මේ මගේ වීඩියෝ එක ඇතුලේ කොයිම වෙලාවකවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍යභාවයට කන්ෆිඩෙන්ෂල් එකට හානි වෙන කිසිම ආකාරයේ වීඩියෝ ක්ලිප් එකක් අන්තර්ගත වෙන්නේ නැහැ. 2025 ඔක්තෝබර් මාසයේ ඉඳලා 2026 ජනවාරි 9 වෙනිදා වෙනකන් අපි සුප්‍රීම කෝට් එකේ ඉන්ටර්න්ස්ලා විදියට වැඩ කරා. මාත් එක්ක තව 18 දෙනෙක් සුප්‍රීම කෝට් එකේ ඉන්ටර්න්ස්ලා විදියට වැඩ කරා. යුනිවර්සිටි එකෙන් තමයි අපි මේ විදිහට සුප්‍රීම කෝට් එකට අපොයින්ට් කරේ. මේ ඉන්ටර්න් මාස 3 ඇතුළත අපි සුප්‍රීම කෝට් එකේ විවිධ බ්‍රාන්චස් වල විශේෂයෙන්ම පෙටිෂන් බ්‍රාන්ච් එක, ස්ටෙනෝග්‍රැෆි බ්‍රාන්ච් එක, ටයිපින් බ්‍රාන්ච් එක මේ විදිහට බ්‍රාන්චස් කිහිපයකම ප්‍රොසීජර් එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා. ඉතින් මේකට සුප්‍රීම කෝට් එකේ ස්ටාෆ් එක, සුප්‍රීම කෝට් එකේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, ජුඩිෂියල් රෙජිස්ට්‍රාර්ලා මේ හැමෝම අපිට ලොකු සපෝට් එකක් දුන්නා. ඊට අමතරව අපි අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ තියෙන දිස්ත්‍රික් කෝට් එකට, මැජිස්ට්‍රේට් කෝට් එකට, හයි කෝට් එකට, කමර්ෂල් හයි කෝට් එකට මේ හැම කෝට් එකකට වගේ කෝට් විසිට්ස් ගියා. එවෙන් අපිට ගොඩාක් අපේ ලීගල් ප්‍රොෆෙෂන් එකට අදාළ වෙන ගොඩක් දේවල් දැනගන්න අවස්ථාව ලැබුණා. ඉතින් වීඩියෝ එක බලනකොට ඔයගොල්ලෝ හිතනවා ඇති මේ මොනවද මේ කේක් කපන, කේක් කවන වීඩියෝ ක්ලිප්ස් තියෙන්නේ කියලා. ඉතින් මේ තමයි අපි සුප්‍රීම කෝට් එකේ වැඩ කරපු අන්තිම දවස. ඉතින් අපි දඩයක් දුකෙන් හිටියේ මොකද ආයේ අපිට සුප්‍රීම කෝට් එකේ ඉන්ටර්න්ස්ලා විදිහට එන්න වෙන්නේ නැති නිසා. මොකද මේ මාස 3 කාලය ඇතුළත අපි සුප්‍රීම කෝට් එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ලබන්න පුළුවන් ගොඩක් ප්‍රිවිලේජස් අපි සුප්‍රීම කෝට් එකේ ඉන්ටර්න්ස්ලා විදිහට ලැබුවා. ඉතින් මම ඉන්ටර්න්ෂිප් එක පටන් ගත්ත දවස් තමයි හිතාගත්තේ මම ඉන්ටර්න්ෂිප් එක ගැන බ්ලොග් එකක් කරනවා කියලා. ඒ වුණාට බ්ලොග් එකක් කරන් තමයි ගොඩාක් ෆොටෝස් වීඩියෝස් මට එකතු කරගන්න බැරි වුණා හේතුව අපි උසාවියත් එක්ක වැඩ කරන නිසා මේ රහසිගත තොරතුරු බෙදා ගැනීමේ හැකියාවක් නැති නිසා. ඉතින් මේ වීඩියෝ එක මම පබ්ලිෂ් කරන්නේ මටත් මෙමරි එකක් විදිහට. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. මගේ වීඩියෝ එක බලපු මම වහගෙන හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you so much. ඒ වගේම අමතක නොකර ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.